හරි අපි මේ ලෙසන් එකේදී කතා කරමු ප්‍රොජෙක්ට් සෙට් කරන්න කොහොමද කියලා. ඉතින් අපි කලින් කතා කරා এডুকেෂන් සෙක්ෂන් එක සහ ඊට පස්සේ ලයිසන්සින් ඇන්ඩ් සර්ටිෆිකේෂන්ස් කොහොමද ඇඩ් කරන්නේ? ඒකෙන් ලැබෙන්නේ මොනවද? සහ ඔන්න දැන් මේ ලෙසන් එකෙන් අපි බලමු ප්‍රොජෙක්ට්ස් කියන සෙක්ෂන් එක. ප්‍රොජෙක්ට්ස් කියන්නේ ගොඩක් වැදගත් සෙක්ෂන් එකක්. මේක ගොඩක් කට්ටිය ෆිල් කරන්නේ නැහැ. හැබැයි මේක ගොඩක් ෆිල් කරලා තිබ්බත් ගොඩක් වැදගත් සෙක්ෂන් එකක්. මොකද දැන් කෙනෙක් ඇවිල්ලා ඔයාව මනින්න ඔයාගේ hands on experience එකෙන්. ඔයා කොච්චර certifications කරලා තිබ්බත්, කොච්චර descriptions ලියලා තිබ්බත්, කොච්චර headline දාලා තිබ්බත් ඔයා වැඩෙක්ද නැද්ද? ඔයා දෙයක් කරනවද නැද්ද? ඔයාට ඇත්තට දෙයක් දුන්නොත් කරගන්න පුළුවන්ද බැරිද? මෙන්න මේ දේවල් බලාගන්න විදිහක් තියෙන්න එපා. ඉතින් ඒක බලාගන්න තියෙන හොඳම විදිහ තමයි ඔයා ඇත්තට කරපු වැඩ බලන එක. ඉතින් ඒක බලාගන්න කොහොමද? මේ මිනිස්සුන්ට ඒ දේවල් පෙන්වන්න. ඔන්න මම කරපු වැඩ ටික ඔයා බලන්න. මෙහෙම skills ටිකක් මම තියෙනවා කියලා දාලා තිබ්බා. ඒක මම මෙන්න මේ විදිහට ප්‍රැක්ටිකලි ප්‍රූව් කරලා තියෙන ඔන්න බලන්න. ඒක තමයි ප්‍රොජෙක්ට්ස් කියන සෙක්ෂන් එකක් අපිට දීලා තියෙන්නේ. මේකෙදී ඔයාට කලින් කිව්වා වගේ මේ ප්ලස් බටන් එක ක්ලික් කරලා ප්‍රොජෙක්ට්ස් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේ දේවල් අයිත් එකින් එක කියන්න යන්නේ නැහැ. මොකද ඔයාටත් බලන ඔයාටත් බෝරින් වෙන්න පුළුවන්. මෙතෙන්දි name description ඔය දේවල් දීලා මෙතෙන්දි වැදගත් වෙන දේවල් විදිහට මෙන්න මේ contributors ලා ඇඩ් කරන්න පුළුවන්. දැන් ඔයාට මෙතන බැලුවොත් මගේ මේ යුනිවර්සිටි group project එකක් එතකොට ගෲප් ප්‍රොජෙක්ට් එකක් කරාට පස්සේ මගේ කරපු අනිත් කට්ටියව ටීම් මෙම්බර්ස්ලා මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. ඇඩ් ටීම් මෙම්බර්ස් කියලා මෙතන නම ගෙවන සර්ච් වෙනවා. ඊට පස්සේ මේ ඇසෝසියේටඩ් විත් කියන ඔයාලට බලාගන්න පුළුවන් මම එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේක ඉන්නේ. කියන්නේ මම එක්ස්පීරියන්ස් සෙක්ෂන් එක තාම කරලා නැහැ. ඊළඟ ලෙසන් එකේදී කරනවා. එතකොට ඔයාලට තේරෙවි. ඒ කියන්නේ තමයි මොන ස්ටේජ් එකේ ඉද්දිද මේ ප්‍රොජෙක්ට් එක උනේ. ඔයා මම මේ දැන් DevOps engineer කෙනෙක් විදිහට ඉන්නේ මේ පොසිෂන් එකේදීද නැත්නම් මගේ කැම්පස් එකේ IEEE එකේ වැඩ කරන කාලෙදීද මොන කාලෙදීද මේ මොන පොසිෂන් එකේ ඉද්දිද මේ ප්‍රොජෙක්ට් එක කරේ කියලා තමයි එතනින් අහන්නේ රයිට්. ඉතින් ඔන්න ඔහම ගිහිල්ලා ඔයාට පුළුවන් ප්‍රොජෙක්ට් එක ඇඩ් කරන්න. ප්‍රොජෙක්ට් එක ඇඩ් කරද්දිත් කලින් කිව්වා වගේ හොඳට මේක මම එක්ස්පෑන්ඩ් කරගත්තොත් ලස්සනට මෙහෙම දාන්න. ඔයාට ඕන විදිහකට ෆෝමැට් කරලා දාන්න පුළුවන්. ෂෝට් ඇන්ඩ් ස්වීට් විදිහට දාන්න. ඔයා කරේ මොකක්ද කියලා හොඳ මාතෘකාවක් දාන්න. ඊට පස්සේ සරල ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න. ඊට පස්සේ කී පොයින්ට්ස් විදිහට මේ දේවල් ඕන විදිහකට දාන්න. මෙහෙම ඉමෝජිස් පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ස්ක්‍රීන්ෂොට්ස් දාන්න. ඊට පස්සේ ඔයාගේ GitHub එකේ link එක මෙතෙන්ට දාන්න. රයිට්. ඊට පස්සේ මෙහෙම ඕන තරම් ප්‍රොජෙක්ට් සෙට් කරන්න පුළුවන්. මේක ඇඩ් කරන ප්‍රමාණය වැඩි වෙන කලින් කිව්වා වගේ SEO ඔප්ටිමයිස් වෙනවා. එන කෙනෙක්ට හොඳ ඉම්ප්‍රෙෂන් එකක් යනවා. මේ දේවල් කරගන්න පුළුවන්. මෙතන ඔයාගේ තනියෙන් කරන ප්‍රොජෙක්ට්ස් තියෙන්න පුළුවන්. ඒ වගේම group project තියෙන්න පුළුවන්. ඒ හැම දෙයකම පුළුවන් තරම් මේක වෙරිෆයි කරගන්න පුළුවන්. කියන්නේ බලන කෙනාට ගිහිල්ලා ඇත්තටම බලන්න පුළුවන්, එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දේවල් ඇඩ් කරන්න. ඒ කියන්නේ ලයිව් ලින්ක් එකක් පුළුවන් නම් ලයිව් ලින්ක් එක දාන්න. ඒක බැරි නම් අඩුම ගානේ GitHub repository එකක් දාන්න. ඒකත් බැරි නම් ඉතින් මේ වගේ ස්ක්‍රීන්ෂොට් එකක්වත් ගහලා අනිවාර්යෙන් ඇටච් කරලා තියන්න. ඔයා කරපු දේ හරියට මෙතන විස්තර කරන්න. විස්තර කරද්දි කීවර්ඩ්ස් පාවිච්චි කරන්න. රයිට්. මේ පේනවනේ ටෙක්ස්ට් ටැග් එක යටතේ මම තනිකර කීවර්ඩ්ස් මේ දාලා තියෙන්නේ. ඒ දානේම බොරු නෙමේ දාලා තියෙන්නේ. අතන පාවිච්චි වෙච්චා. ඒ වගේ මේ ප්‍රොජෙක්ට්ස් ගැන ඉන්ටර්විව් එකකදී ඇහුවොත් කියන්න පුළුවන් වෙන්න ඔයා ස්කිල්ෆුල් වෙන්න ඕන. නිකන් බොරු දාලා නිකන් මේ වෙන්නත් එපා. ඒක නිසා අර කරපු එකක් විතරක් දාන්න කියන්නේ ඒකයි. රයිට්. ඉතින් ඔය ලෙසන් එකේදීත් ඔච්චරයි කියන්න තියෙන්නේ මේ සෙක්ෂන් එක ගැන. එහෙනම් අපි ඊළඟ ලෙසන් එකේදී හම්බෙමු.